ඉතින් ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම SL Soil Story අපේ YouTube නාලිකාව වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ කොමුඩු වගාවට ඉස්සල්ලාම මං ගන්න තෙල් මුරේ ගැන වීඩියෝ එකක් තමයි මම ඔයාලට ගෙනාවේ. මොකද ගොඩාක් දෙනෙක් ඉල්ලලා තිබ්බා තෙල් මුරේ ගැන තෙල් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඉතින් අද ගෙනාව වීඩියෝ එකක් අපි යන් වීඩියෝ එකට. ඉතින් මේ ඔයාලට පේන්න තියෙන්නේ මම පළවෙනි තෙල් මුරේට යවන තෙල් බෙහෙත් ටික. ඉතින් ග්‍රීන් නේවි අපි යොදාගන්නේ කොළ කහ ගහලා තියෙනවා නම් ඒ කහ ගහිච්ච කොළ පාට කරන්න තමයි ග්‍රීන් නේවි යොදාගන්නේ. ඒත් එක්කම මුදු ශරීරයක් තියෙන කෘමිසත්තුන්ට ග්‍රීන් නේවි හොඳයි. ඉතින් ග්‍රීන් නේවි මිලි 100ක් තමයි ලීටර් 16 ටැංකියකට අපි යොදාගන්නේ. ඉතින් හරි ඉමීඩා වලින් හොඳම එක තමයි රතු ලේබල් හරි ඉමීඩා එක. රතු ලේබල් එක තමයි හොඳම ඉමීඩා. ඉතින් ඉමීඩා අපි යොදාගන්නේ කුඩිත්තෝ ඒ වගේ චූටි සත්තුන්ට තමයි අපි ඉමීඩා යොදාගන්නේ. ඉමීඩා අවුන්ස් එක කප්පයකින් මිලි 25ක් තමයි ටැංකියකට අපි යොදාගන්නේ. ලීටර් 16 ටැංකියකට මිලි 25ක් තමයි ඉස්සල්ලාම පළවෙනි මුරේ අපි යවන්නේ. ඉතින් ඊළඟට නැනෝ ගම් එක. ඉතින් නැනෝ ගම් එක අපි යොදාගන්නේ අපි ඔය ගහන තෙල් බෙහෙත් ශාකයේ මත හොඳින් රඳවා ගන්න තමයි අපි නැනෝ ගම් එක යොදාගන්නේ. ඉතින් වැස්සක් ගියත් සාමාන්‍යයෙන් පැය 5-6ක් වගේ ශාකයේ තුල තෙල් බෙහෙත් රඳව ගන්නවා මේ නැනෝ ගම් එකකින් හින්දා. මිලි 10ක් තමයි ලීටර් 16 ටැංකියකට අපි යොදාගන්නේ. ඉතින් ඊළඟට මැංගෝ සොප් අපි යොදාගන්නේ දිලීරයක් විදිහට. කොමුඩු වල චූටි කාලෙදී ගහ කඳ හීනි හින්දා දිලීරයක් ඇවිල්ලා ඉතින් ඒ ගහ හීනි වෙලා ගහ කඩාගෙන වැටෙන්න තියෙන අවදානම් වැඩි. ඉතින් ඒ හින්දා තමයි අපි මැංගෝ සොප් එක දිලීරයක් විදිහට අපි යොදාගන්නේ. ඉතින් මම ඔය කියලා දුන්න තෙල් බෙහෙත් වලට අමතරව අපිට කොමුඩු වගාවේදී ඉස්සරහට තව ඕන වෙනවා BPMC එතකොට එවිසෙක්ට් ඔය තෙල් දෙක තමයි අමතරව අපිට තව එකතු වෙන්නේ. ඉතින් පළවෙනි මුරේදී මම හරි මීඩා දාලා ගැහුවා නම් දෙවෙනි මුරේදී BPMC තමයි හරි මීඩා වෙනුවට දෙවෙනි තෙල් මුරේදී යන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි මුරේදී ආය නැවත හරි මීඩා ඊළඟ මුරේදී ආය BPMC එහෙම තමයි BPMC සහ හරි මීඩා වලින් කොමුඩු වගාවේදී තෙල් මුර යන්නේ. පළවෙනි මුරේ ඉඳන් මුර 2-3ක්ම ළඟම දවස් 2-2කට තෙල් මුර ගෙනියන්න ඕන. මොකද කොමුඩු වලට කෘමිසත්තුන්ගේ තියෙන ආකර්ෂණය වැඩි මුල් කාලෙදී. ඒ හින්දා දවස් 2-2කට තෙල් මුර 3ක් විතර ගෙනියන්න ඕන. ඉතින් 4වෙනි මුරේ ඉඳන් එවිසෙට් එකතු කරන්න ඕන ගාන තෙල් මුර වලට. සාමාන්‍යයෙන් අවුන්ස් එකක් අපේකින් මිලි 20ක් වගේ ටැංකියකට එවිසෙට් දාන්න ඕන. මොකද ඔය තෙල් බෙහෙත් වලින් ඉස්සරහට ශාකයේ වර්ධනයත් සමග අපිට පාලනය කරගන්න බැරි වෙනවා කෘමිසත්තුන්ගෙන්. එතකොට සැර බෙහෙත්යක් විතර අපිට එවිසෙක් පාවිච්චි කරන්න වෙනවා ඉස්සරහට. ඉතින් ළඟම තෙල් මුර 3ක් ගිහිල්ලා 4වෙනි මුරේදී ඉඳන් එවිසෙක් යොදා ගන්න ඕන. එවිසෙක් යොදා ගන්න කලින් අපි බලන්න ඕන ශාකවල ලෙඩ තියෙනවද? මොකද සත්තුන්ගේ ආකර්ෂණය වැඩිද? ශාක විනාශ වෙලාද? එහෙම බලලා තමයි අපි 4වෙනි මුරේ දවස් සාමාන්‍යයෙන් මුරු 3ක් ගිහලා දවස් 4ක් විතර බලලා තමයි අපි 4වෙනි මුරේ යන්න ඕන. ඉතින් මේ 4වෙනි මුරේට අනිවාර්යෙන් එවිසෙක්ට් යොදා ගන්න ඕන. ඉතින් තව දෙයක් තමයි මම ඔයාලට කියලා දුන්න තෙල් බෙහෙත්. දැන් පළවෙනි මුරේදී ගහන මිලි ප්‍රමාණයම නෙවෙයි එන්න ශාකයේ වර්ධනයත් එක්ක තෙල් බෙහෙත් වල මිලි ප්‍රමාණය වෙනස් වෙනවා. ඉතින් මැංගෝ සොප් එකයි නැනෝ ගම් එකයි ඒ දෙක වෙනස් වෙන්නේ නැහැ. නැනෝ ගම් එකෙන් මිලි 10ම තමයි ලීටර් 16 ටැංකියකට. එතකොට මැංගෝ සොප් එකනොත් අවුන්ස් එකක් අපේකින් දෙකක් ඒ කියන්නේ මිලි 60ක්ම තමයි ශාකයේ වර්ධනය කොහොම වුණත් ඒ මිලි ප්‍රමාණයම තමයි කොමුඩු වලට අපි යොදාගන්නේ. ඉතින් හරි මීඩා BPMC එතකොට එවිසෙක් ඒ වගේ තෙල් ඉතින් ඉස්සරහට වෙනස් වෙනවා. මිලි ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 20ක් දානවා නම් දවස් 10ක් වගේ යද්දී 25ක් වගේ දාන්න ඕන. එතකොට උපරිම යන්න ඕන
25ක් 30ක් වගේ තමයි උපරිම යන්න ඕන. තව දෙයක් තමයි කොමඩුවල වර්ධනයත් සමඟ මල් පිබීගෙන එන කාල වෙද්දී අනිවාර්යෙන්ම තෙල් මුරත් එක්ක මල් බෙහෙත් එකක් යවන්න ඕන. ඉතින් ඔයාලට කුමුඩුවල තෙල් මුර ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න. පහළ මගේ නම්බරේ දාලා තියෙනම් අනිවාර්යෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෝල් එකක් දෙන්න, කතා කරලා අහන්න. එහෙනම් ඔයාලට ජය වේවා.